සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් හුඟ දවසකින් අලුත් වීඩියෝ එකක් අරගෙන මං ආවා ඔයාලා ළඟට. ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ මට කොහොමත් මල් පිස්සුව තියෙයි කියලා. ඉතින් ඒ අතරිනුත් ගොඩක්ම වැඩි වෙලා තියෙන උස්සන්නම වෙලා තියෙන රෝගේ තමයි මෙන්න මේ දියකූඩුළු මල් පිස්සුව. ඉතින් ඒක නම් කවදාවත් සනීප වෙන්නේ නැහැ කියලා මං දන්නවා. මොකද ඒ තරම්ම සනීප කරන්න බැරි පිස්සුවක් තමයි මේ දියකූඩුළු මල් අපිට හදන්නේ. ඉතින් මේ බලන්නකෝ මගේ මේ ලස්සන බයිකලර් දියකූඩුළු මල් කුමාරිකාව. ඇත්තටම මම මේක මීට කලින් YouTube එකේ දැකලා තිබුණා. පිටරට වීඩියෝස් වල. ඉතින් මම හිතුවේ නෑ මටත් ඒ දියකූඩුළු මල් කුමාරිකාවගේ අයිතිකාරියක් වෙන්න ලැබෙවි කියලා. මේ මලේ තියෙන විශේෂත්වය තමයි මේක බයිකලර් වගේම පාට වෙනස් වෙන ගතියක්. ඒ කියන්නේ මේ තියෙන්නේ අද අලුතෙන් පිපුණු මලක්. මේ තියෙන්නේ ඊයේ පිපිලා තිබුණු මලක්. ඉතින් මේ දෙකේ පාට ගොඩක් වෙනස්. ඉතින් ඒක නිසා මේ මල් පඳුරට හැදුනම ගොඩාක් ලස්සනයි. ඉතින් මටත් හම්බුණු චූටි අතු කෑල්ලකින් මම මෙන්න මේ විදිහට ලස්සන හැංගින් පොට්ටයක මේ දියකූඩුළු මල් කුමාරිකාවක් හදාගෙන තියෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් මට නම් දවසම කන්න ඕනෙත් නැති තරම් මේ මල් දිහා බලාගෙන හිටියම ඒ තරම් මගේ මනස සුවපත් කරන මලක් තමයි මේ දියකූඩුළු කියන්නේ. කොහොමත් මගේ හැම දෙයකටම වැඩිය මුල් තැන දීලා තියෙන්නේ මම මල් වලට තමයි. පුංචි කාලේ ඉඳන්ම මට තිබුණු ලොකුම ආසාවක් තමයි ලස්සන මල් වගා කරන එක. ඉතින් දැන් ඒ හීනේ මන් ටික හදාගෙන යනවා. දැනට මගේ දියකූඩුළු වර්ග මම ළඟ 30ක් විතර කිට්ටු වෙනවා වගේ තියෙනවා. ඉතින් ඒ අතරින් මම මේවාට හැමදාම පෙන්නන්නේ මගේ ලස්සනට මල් ඇවිල්ලා තියෙන දියකූඩුළු මල්. මල් නැති කස් ටික පෙන්නලා වැඩක් නැහැනේ ඉතින්නේ. ඉතින් ඔන්න බලා ගන්නකෝ. මේක දියකූඩුළු මල් කුමාරිකාවක්. ඉතින් මේ තියෙන්නේ ඒ වගේම තවත් ලස්සන දියකූඩුළු මල් කුමාරිකාවක්. දැන් මේව නම් ටිකක් අර ගස් බාල වෙලා තියෙන්නේ. ඒකට හේතුව ඔයාලා දන්නවනේ ඉතින් දියකූඩුළු ඉක්මනට ලෙඩ ඇවිල්ලා නැති වෙලා යනවා කියලා. ඉතින් මට මේ පාට නැති වෙනවට මං කරන්නේ ගහ හොඳට හැදුණු ගමන් පුංචි අතු කඩලා තවත් පෝච්චි වල හදාගන්න එක. ඉතින් ඒක නිසා මේකෙත් දැන් අතු කඩලා මේ ගහ ටිකක් බාල වෙලා තියෙන්නේ. මේ මම මේ ඔයාලට පෙන්නන මේ දියකූඩුළු මල් උස යන වර්ගෙ නෙමෙයි. මේක හයිබ්‍රිඩ් මිටි වර්ගයක්. මේක ටිකක් හදා ගන්නත් අමාරුයි. ඉක්මනට මේ මැරෙන්න බලනවා. ඒ කියන්නේ වැස්ස කාලෙට එහෙම ඉක්මනට කුණු වෙන්න බලනවා. ඉතින් ඔය දෙවෙනි පාට මම ළඟ තියෙන මේ තියෙන්නේ මල් ළඟ තියෙන තුන්වෙනි පාට. ඒක නම් අද මල් අඩුයි. එහෙනම් මල් අඩේ කියන්නේ ඒක තාම මේ මල් පිපෙන්න ගත්ත අලුත වගේ තමයි මේ පෝච්චිය. මේ තියෙන්නේ දම් පාට. ඉතින් මම මේ පෝච්චි මේ විදිහට අර පිරෙන්නම හදාගන්නේ අතු කීපයක් මේ මල් හැංගින් පොට් එකේ හරි ගස්සලා තමයි. එතකොට තමයි අර ලස්සනට මල් වට්ටිය වගේ හැදෙන්නේ. ඉතින් මට ලස්සන ගයක් නම් නැහැ තාම මේ විදිහට තියලා ලස්සනට මල් ටික අර ඉස්සරහා ආච්චි එක වගේ එල්ලුවම ලස්සනයි. මගෙත් ඉතින් ඒ බලාපොරොත්තු ඒ හීනේ හැමම තියෙනවා කවදා හරි ගයක් හදා ගන්නකම්. ඉතින් මම මෙන්න මේ විදියට මේ ලීයක මේ එළියේ මේ විදියට මල් ටික ඉතින් හිටවගෙන තියෙනවා. කවදා හරි බලමු නේද ඒ හීනේ තැබෑවි කියලා. කොයි තරම් බැලුවත් එපා නොවන දම් පාටක්. හරිම චාම් හරිම අහිංසක දියකූඩුළු මල් කුමාරිකාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ මල් දැක්ක ගමන් ඔන්න ගොඩක් අය කරන්නේ අත්තු ඉල්ලලා මට කමෙන්ට් කරන එක. අනේ පැටියෝ අත්තු ඉල්ලන හැමෝගෙම කියන්නේ තරහ වෙන්න එපා. මං අර ලොකු කමකට කියනවනේ ගොඩාක්ම කාර්ය බහුලයි. මොකද මං හැම වැඩම මං තනියෙන් කරගන්නේ. අපේ ගෙදර ඉන්නේ මමයි මහත්තයයි මගේ බබාලා දෙන්න. ඉතින් බබාලා දෙන්නගේ ඉස්කෝලේ වැඩ මගේ බිස්නස් මේ මල් වගාවේ වැඩ. ඉතින් ඒ කරන අතරේ මේ මලුත් හදාගෙන පෝස්ට් ඔෆිස් එකට යන්න තරම් කාලයක් මට නැහැ. ඉතින් එහෙම වෙනව නම් එක්කිනුකට එවලත් බෑ. ඉල්ලන මගෙන් හැමෝටම දෙන්න ඕනි. ඒ නිසා තමයි මම දැනට ඇත්තටම මල් අතු කාටවත් නොදී ඉන්නේ. ඉතින් ඔයාලා හිතන්නේ මට ව්‍යාපාරයක් විදියට කරනව නම් උනත් මේ මල් කියන්නේ
ඔයාලට මේ කියන්නේ වංකුරිය කළ එවන්න පුළුවන්. එහෙම මං ඒ පැත්තටවත් යොමු නොවී ඉන්නේ. මට තාම ඒ වෙනුවෙන් වෙලාවක් නැති නිසා. මොකද මම ඔයාලා දන්නවනේ මගේ කලින් වීඩියෝ බැලුවා නම් මම ව්‍යාපාරයක් විදියට කරගෙන යන්නේ මගේ කෝපි බිස්නස් එක තමයි. ඉතින් මගේ එකම අරමුණේ කෝපි බිස්නස් එකෙන් ටිකක් ඉහළට යන එක. ඉතින් ඒ වෙනුවෙන් කැප වෙනවා ඇරෙන්න මට තවත් දෙයකට කාලේ හොයාගන්න එක ඇත්තටම හරිම අමාරුයි. මේ තියෙන මල් ළඟ තිබුණු රතු පාට දිය කූඩුළු එක. ඔයාලට මම කලින් වීඩියෝ වලත් මේ රතු පාට එක නම් පෙන්නලා තියෙනවා. මේ දැන් මේ මල් මැලවිලා වගේ තියෙන්නේ. මම මේ ඔයාලට වීඩියෝ එක ගන්න දැන් හවස 4ට විතර වගේ. ඉතින් ටිකක් මේ දවස්වල පායන නිසා අවුව සැරයි. අවුව සැරට මේ දිය කූඩුළු ඉක්මනට මැලවිලා වගේ යනවා. ඒ නිසා තමයි මේ මල් මේ විදියට තියෙන්නේ. ආයෙත් උදේ මට ඔයාලට උදේ මේ වීඩියෝ එක ගත්තා නම් ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගන්න තිබුණා. ඒ වුණාට ඉතින් අර මට වෙලාවක් හම්බුන්නේ නැහැ. මොකද මම වෙලාවකට වොයිස් කරනකොට බබත් කතා කරනවා, කෑ ගහනවා. ඉතින් එයත් එක වොයිස් දී ගන්නත් අමාරුයි. ඉතින් ඒ නිසා තමයි මම මේ දැන් නම් ඔන්න බබා නිද්දි. ඒ නිසා තමයි මේ වීඩියෝ එක දැන් මේ වෙලාවේ ගන්නෙ. මේක තාම මේ වගේ හදාගෙන යන පොට් එකක්. මේ මට මේ පෝච්චි මදි වුණා. ඉතින් පෝච්චියක රුපියල් 80ක් වෙනවා. ඉතින් ඒක නිසා අර ගොඩක් ගන්න තාමත් ඒ තරම් මුදලක් නැහැ. ඉතින් ඒක නිසා මම මෙන්න මේ විදියට මේ කාලු කවරවලත් හිටවගෙන ඒක හැංගින් පොට් කරා. මොකද මෙහෙම හිටියොම අර නිකන් වතුර බේරෙන ගතිය වැඩිනේ. ඒක නිසා පැලේ මැරෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඒක නිසා තමයි මම මේ විදියට මේ හයිබ්‍රිඩ් වර්ග විතරක් මේ විදියට පෝච්චි වල එල්ලගෙන හදන්නේ. මේ තර මම කලින් පෙන්නුවා එකේ බයි කලර් එකේ මලක්. ඒකෙන් පැලයක් තමයි. මම ඉතින් ගොඩක් වෙලාට අතු ඕනුනාම අර ලොකු පැලින් කඩන්නේ නැහැ. මේකෙන් අතු කඩාගෙන තමයි හදන්නේ. මේ ඔයාලට පෙන්නන්නෙත් මම එහෙම අත්තක් කඩපු තැනක්. ඉතින් මම ඒ අතු කඩාගත්ත මෙතනින් පැලේ මැරෙන්නේ නැති වෙන්න අඟුරු කුඩු කරලා ගන්න පුරුදු වෙලා තියෙනවා. ඇත්තට මේක සාර්ථක ක්‍රමයක්. අර ගොඩක් වෙලාවට අපි අතු කඩාගත්තම වහින කාලෙට එතනින් වතුර එකතු වෙලා කුණු වෙලා පැලේම මැරිලා යන්න බලනවා දිලීර ආසාදන ඇවිල්ලා. ඉතින් මේ විදිහට අඟුරු ගෑවම චුට්ටක් ඒ ගතිය අඩු වුණා. ඒක නිසා මම දිගටම දැන් මේ දේ කරනවා. ඉතින් මේ තියෙන්නේ මා ළඟ තියෙන තැඹිලි පාට දිය කූඩුළු. ඉතින් මේ දෙකට රුපියල් 80 දීලා පෝච්චි දෙකක් අරන් එන්න ඕනේ. ඒ අරන් එනකන් තමයි මේ විදියට මේ හදාගෙන තියෙන්නේ. ඉතින් මම අර ගොඩාක් අයගේ වීඩියෝ බැලුවා දියතු උයනේ ගිහිපු. දියතු උයනේ මේ දිය කූඩුළු මල් මේ හයිබ්‍රිඩ් වර්ග මම දැක ගොඩාක් විකුණන්න දාලා තියෙනවා. හැම වීඩියෝ එකම මම දියතු උයනේ වීඩියෝ බලන්නේ මාසාවෙන් මේ දිය කූඩුළු මල් තියෙන හරිය බලා ගන්න තමයි. උනට ගොඩක් අය ඒ හරිය එච්චරම මොනාවෙන් ගන්නෙ නැහැ. ඒක නිසා දැන් මම හිතාගෙන ඉන්නවා දියතු උයනේ කොයිලාක හරි යනවා කියලා. අපිට ටිකක් දුරයි. මොකද මම ඉන්නේ ගාල්ලේනේ. ඉතින් ගාල්ලේ ඉඳන් බස් එකක ගිහිල්ලා වුණත් එච්චර හේඳන් මල් පැලේ අරන් එන්න ටිකක් අමාරුයි. යනවා නම් අපි වාහනයක් අරගෙන ඕනේ යන්න. ඉතින් එතකන් තමයි චුට්ටක් මේ ඉවසලා ඉන්නේ. මොකද මම දන්නවා මේ මල් ළඟ තියෙනවටත් වැඩිය පාටවල දිය කූඩුළු වල තියෙනවා කියලා. ඉතින් ඒ පාටවල ටිකත් එකතු කරගන්න හරිම ආසාවෙන් ඉන්නවා. මේකත් මේ තැඹිලි පාටක්. ඒක මේ පුංචි අතු කෑල්ලක් තියෙන. ඒකත් මේ බෝ කරගන්න තමයි හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඔන්න මුලින්දම එහෙනම් ආයෙත් බලාගෙන යමු මගේ දිය කූඩුළු මල් ටික. ඉතින් කෙනෙකුට හැදෙන්න ඕන නම් හැදෙන්න ඕනි හොඳම පිස්සුවක් තමයි මේ දිය කූඩුළු මල් පිස්සුව. හස්බන්ඩ්ලාගෙන් නම් ටිකක් බැනුම් අහගන්න වේවි. ඒ වුණාට ඉතින් එකපාරක් පුංචි මුදලක් වියදම් කරලා අරන් ආවට පාඩුවක් එන්නේ නැහැ. මොකද අතු වලින් නිතරම පැල හදාගන්න පුළුවන් නිසා ඔයාලට ලස්සන ගාඩන් එකක සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනේ සාර්ථක කරගන්න පුළුවන් එක මල් වර්ගයක් තමයි මෙන්න මේ දිය කූඩුළු කියන්නේ.
ඉතින් මම මගේ ගොඩක් වීඩියෝ වලින් මේ මල් කොහොමද හරියට හදාගන්නේ කියලා ගොඩක් උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නේ මගේ අත්දැකීම් වලින් ගත දැනුම මම ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. ඉතින් මේ වීඩියෝත් බලලා ඔයාලත් මේ දිය කුඩුල් මල් හදන්න ආසයි නම් මල් වර්ග ටිකක් එකතු කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ඔන්න ඔයාලට ලස්සන මල් ටිකක් පෙන්නුවා. අද වීඩියෝ එකෙන් මම ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඒ වගේම ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඉදිරියේදීත් මම දාන මේ වගේ ලස්සන වීඩියෝ ඔයාලට එතකොට බලා ගන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම් යාළුවනේ.